ඉවරනේ බලන්න ලියපේ. ආයුබෝවන් වල හැමෝටම ඉතින් හැමෝම සාදරයෙන් ඔන්න අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ වීඩියෝ එකට සුපුරුදු පරිදිම ඔයාලට මම අදත් ඉදිරිපත් කරන්නේ ව්‍යාපාර අදහසක් මේ කෙසෙල් යොදාගෙන කොහොමද ඔයාලා වාණිජ්‍යමය වටිනාකමක් ගන්න. ඒක කොහොමද ඔයාලා ප්‍රසන්ට් කරන්නේ. එහෙම නැත්නම් වෙළඳපොළට ඉදිරිපත් කරන්නේ කොහොමද කියන එක මම ඔයාලට මේ වීඩියෝ එක හරහා කියලා දෙනවා. මේ වීඩියෝ එක මම ගොඩාක් දික් කරන්නේ මොකද මං ඉන්නේ අසනීප තත්ත්වයේ කටහඬේම ගොඩාක් අවුල් ඇති. ඒක නිසා වීඩියෝ එකෙන් ඔයාලට වීඩියෝ එක දාලා තියෙනවා. ඒ වීඩියෝ එක බලන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. චුට්ටක් මේ තත්ත්වය හොඳ වුණාට පස්සේ ඉස්සරේ වීඩියෝ එක පැහැදිලි නෑ කියපු අයටයි මේ වීඩියෝ එක පැහැදිලි තැනුයි මම ඔයාලට වීඩියෝ එකක් හරහා කරන්නම්. මෙතනදී ඔයාලා ඉදිරිපත් කරන විදිහ අනුව ඔයාලට මේ විදියට ඉදිරිපත් කරොත් ඔයාලට හොඳ කෙසෙල් කියන්නේ අතිරික්ත භෝගයක්. මේක හරහා ඔයාලට ලොකු වාණිජ්‍යමය වටිනාකමක් ගන්න පුළුවන්. දැන් අපි දන්නොත් ඔක කෙසෙල් අමුයෙන් ගන්නවා නම් කිලෝ එක රුපියල් 50ට අඩුවෙන් ගන්න පුළුවන්. එහෙම අරගෙන ඔයාලට මේක අපි යම් මගයක් එකතු කරලා වෙළඳට පොළට ඉදිරිපත් කරාට පස්සේ අර 50ට ගන්න කෙසෙල් කිලෝ එකෙන් ඔයාට රුපියල් 1500කට වඩා ආදායමක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා තේරුම් ගන්න ඕනේ මේක කොයි විදිහටද හැමෝම දැන් කෙසෙල් කිව්වම බනනා චිප්ස් එක හදනවා එකම විදිහටද යන්නේ. ඔයාට මම ඔන්න වෙනස් විදිහකට තුනක් කියලා තියෙනවා කරන්න පුළුවන්. ඒ විදිහට බලලා ඔයාලට කරන්න පුළුවන් සාර්ථක ක්‍රමයක් අත්හදා බලන්න කියන පුංචි ආරාධනාවක්. අදත් මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවේ ව්‍යාපාර අදහසක්මයි. අපිට කෙසෙල් ගෙඩි යොදාගෙන පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් පුංචි ව්‍යාපාර අදහසක් ගැන ඔයාලට මෙතනදී ලොකු පිරිවැයක් දරන්න නැතුව කරන්න පුළුවන්. පැකින් එක කොහොමද කරන්නේ මේ ඔයාලට පේන ඕනම කෙසෙල් වර්ගයකින් මේක කරන්න පුළුවන්. විශේෂයෙන් ආනමාළු, ඇම්බන්, අලු කෙසෙල්, ඇඹුල් කෙසෙල් වගේ ඕනම දෙයකින් ඔයාලට කරන්න පුළුවන්. මේ විදිහට ඔයාලට පොත්ත ගලව ගන්න පුළුවන්. පොත්ත ගලව ගත්තට පස්සේ මේකේ කහට පිපෙනවල ඔයාලට එක්කෝ උදේ මිශ්‍ර වතුරට දාන්න පුළුවන්. එහෙම නැත්නම් SMS කුඩු චුට්ටක් එහෙම නැත්නම් සිට්‍රික් ඇසිඩ් ටිකක් දාලා මේක කපලා දාන්න. එතකොට ඔයාලට මේක අර කහට පිපෙන ගතිය නැති වෙන්න කරගෙන ගන්න පුළුවන්. මෙතනදී ඔයාලට ලොකු කටර ඕනේ. ඔන්න ගෙදර ඔයාලට තියෙන කටර එකක් පාවිච්චි කරලා හැඩ කීපයකටම කපා ගන්න පුළුවන් විදිහට මම ඔයාලට කියලා දෙනවා. මේ තලේ පාවිච්චි කරන්නත් පුළුවන්. මෙන්න මේ තලේ පාවිච්චි කරන්නත් පුළුවන්. ඔය මේ තලේ නම් ඔයාලා කපලා තියෙනවා දකිනවා. ඉතින් මේ විදිහට මේකෙන් හොඳට කපා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට අතේ හුරුවට හීනියට පිහියෙන් කපා ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට හීනියට කපා ගන්න. ඒ හීනියට කැපුණම තමයි අර ට්‍රිප්ස් ගතියට එන්නේ. නැත්නම් නිකන් ටක් ගාලා හම් වෙන්න බලනවා. පිහියෙන් කපනවා නම් හරි හීනියට ඔයාලා කපා ගන්න. මෙන්න මේ විදිහට තමයි ඔයාලට පිහියෙන් කැපුවත් එන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න මහතට කපන්න එපා. එහෙම වුණොත් අර මෙන්න මේ වගේ එකක් පාවිච්චි කරලා ඔයාලට පුළුවන් දිග අතට කපා ගන්න. මේක පිහියෙන් කපා ගන්නත් පුළුවන්. මම මේ පෙන්නන විදිහට ඔයාලට කපා ගන්න පුළුවන්. දැන් ඔයා බනනා චිප්ස් එක ගැන දන්නවා. රවුමට කපලා හැම කඩේකම තියෙන්නේ. හැඩේ හරි වෙනස් කරලා පැකින් එක වෙනස් කරලා ඔයාලට අලුත් විදිහට ඉදිරිපත් කරන්නයි මම මේ විදිහට පෙන්නන්නේ. ඉතින් ඔයාලා වීඩියෝ එකක චුට්ටක් බැලුවට පස්සේ ව්‍යාපාරයක් කරන කෙනෙකුට අදහසක් ගන්න පුළුවන්. මේක මේ විදිහට කරොත් මෙහෙම කරන්න පුළුවන් කියලා. මම මේ පිහියෙන් කපලා ඔයාලට පෙන්නන්නේ අර කටර් එකේ අනිත් කොටසෙන් කපන විදිය කියලා දෙන්න. මේකෙන් අපිට ලස්සන හැඩයක් අරගෙන කරන්න පුළුවන්. මේ
විදිහට ඔයාලට කපලා මේක ගැඹුරු තෙලේ බෙද ගන්න පුළුවන්. ගැඹුරු තෙලේ වදිනකොට ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් වෙළඳ පොලේ තියෙන පොල් තෙල් හැම එකකම වගේ කලවම් පොල් තෙල් එකක් තියෙන්නේ. පෙනේන පොල් තෙල් එකක් තියෙනවා. ඒක නම් පාවිච්චි කරන්න එපා. මම මෙන්න මේ විදිහට ඔයාලට මේ ලුණු ටිකක් දාලා පෙන්නන්නේ. මුඩු රසක් එනවා. කටේ තෙල් නිකන් බැඳිලා තියෙන ගතියක් එනවා. මම මේ අත්දැකීම් වලට බොහෝ වෙලාවට මුණ දීලා තියෙනවා. සමහර පොල් තෙල් තියෙනවා කොච්චර ක්වොලිටියෙන් හොඳයි කියලා ගෙනාවත් දාලා රත් වෙගෙන එනකොට පෙනෙනවා දාපු දේ සොයන්නත් බැරි වෙන්න. මම එහෙම අත්දැකීම් ලැබපු හින්දා ඔයාලට පෙන්නන්නේ. මම අර මුඩු රස අයින් වෙන්න ඔයාලා මේ රතු ලුණු හරි ලුණු හරි මේක කපලා දාලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් SMS කුඩු ටික ඔහොම දාලා විටමින් E කරලා මේ වගේ දේවල් පාවිච්චි කරන්න. නැත්නම් ඔයාලගේ ප්‍රොඩක්ට් එක අපරාධේ ආගේ යනවා. මොකද අනිවාර්යෙන් කම්ප්ලේන් එනවා. තිත්ත රසක් පොල් තෙල් වල මුඩු රසක් එනවා කියලා. මොකද ප්‍රොඩක්ට් එක අපි ඉදිරිපත් කරාට පස්සේ ඒක වගකීම තියෙන්නේ අපේ අතේනේ. අපිට තමයි වෙනුම් ගන්න වෙන්නේ. පොල් තෙල් එකේ ප්‍රශ්න නෙමෙයි එන්නේ. පොල් තෙල් එකේ දැන් නම් ඇත්තටම ක්වොලිටි පොල් තෙල් එකක් හොයාගන්නවා කියන්නේ හරිම අමාරුයි. සමහර වෙලාවට ඔයාලා බත් නටන පොල් තෙල් එකට අර බත් ටික දැම්මමත් ඔකේ තියෙන අර විස උරා ගන්නවා කියනවා. ඔයාලට කැමති විදියක් කරන්න. ඉතින් මේ විදියට හොඳට මද ගින්නේ මේක බඳින්න. නැත්නම් අර එක පාට ලොකු ගින්දරක් දැම්මොත් ඔයාලට එක පාට බැදිලා රන්වන් පහට වෙනවා. ඒකට මැද අමු ගතියක් එනවා. ඒක නිසා මද ගින්නේ බැඳගෙන ගන්න. එතකොට අර ක්‍රිස්පි ගතිය එනවා. ඔයාලට මේක පහ චුට්ටක් කලවම් කරන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බෙද ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා පැකින් එක මොන විදිහටද යොදාගන්නේ? පොලිතින් එකකද, කප් එකකද, පොඩි බොටල් එකකද? ඒක ඔයා පැකින් එක ඉදිරිපත් කරන්නේ මොන වගේ කස්ටමර්ස්ලටද කියලා හිතලා පැකින් එක තීරණය කරන්න. ආ චූටි නෝමල් සිල්ලර කඩේකට ලොකු බොටල් එකක දැම්මොත් ඔයාට ඒක අලවි වෙන්නේ නැහැ. පොඩි පැකට් ප්‍රමාණයෙන් දැම්මොත් ඔයාට ඒක අලවි කරගන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් ඔයා අධ්‍යයනය කරන්න ඕනේ. වෙළඳපොළ රිසර්ච් එකක් හරි ඔයා දාන වෙළඳපොළත් එක්ක සසඳලා බලලා. ඔයාට පොලිතින් එකේ සුපර් මාකට් දාන්න බෑ. එනවා කප් එකක් හරි බෝටල් එකක් හරි එහෙම නැත්නම් අර පින්ට් බෑග් එකක් හරි භාවිතා කරන්නම වෙනවා. ඉතින් ඔයාගේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක කොයි විදිහටද තීරණය කරන්න කියන එක ඔයාලා අතේ තියෙන. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ලස්සනට මේක බැදගත්තට පස්සේ පැකින් එක කොයි විදිහටද කියලා තීරණය කරන්න පුළුවන්. මෙතනදී ඔයාලට කෙසෙල් කිලෝ එකක් රුපියල් අමු කෙසෙල් දැන් තොග ගන්නවා නම් රුපියල් 30 40 ඔය වගේ මිලකට ගන්න පුළුවන්. එහෙම නැත්නම් වත්තේ සමහර වෙලාවට ඔය අනමාළු වගේ කෙසෙල්කම් දැන් අපේ පැත්තේ නම් ඔය ආකත් යන අවස්ථා තියෙනවා. එහෙම ඉල්ලගන්නේ කරන්නත් පුළුවන්. ඉතින් ලොකු කිලෝ එකකින් ලොකු ගාණක් හොයාගන්න පුළුවන්. කොහොමත් කිලෝ එකක් රුපියල් 100 ගානේ වෙද්දත් රුපියල් 1200ක් 1500ක් විතර මිලක් වාට හොයාගන්න පුළුවන්. තෝගාර ලූස් විකුණන්න උනත් ඔයාට මේක දෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ අතේ තියෙන්නේ කොයි විදිහටද මේක ඉදිරිපත් කරන්න කියන එක. ඉතින් ඔයාලා වීඩියෝ එකෙන් දකින්න ඇති කොහොමද මේක වෙළඳපොළට ඉදිරිපත් කරන්න කියලා. ඉතින් ඔයාලා තේරුම් ගන්න ඕනේ කොයි විදිහටද පැකින් එකක් එක්ක මේක ඉදිරිපත් කරන්න කියලා. එහෙම තේරුම් අරගෙන ඔයාට හොඳ අගයක් එකතු කරගත්තොත් හොඳ වටිනාකමක් ගන්න පුළුවන්. ඒ වටිනාකමත් එක්ක ඔයාට ලොකු ලාභයක් ගන්න පුළුවන්. ඕනම පුංචි දෙයකට අපි එකතු කරන අගය අනුව අපිට ලැබෙන ලාභය අඩු වෙනවා. අන්නේ ලාභේ වැඩි වෙනවා. ඒ ලාභේ වැඩි කරගන්නේ කොහොමද කියන එක තමයි ව්‍යාපාරිකයෙක් වුණාම ඔයාලා හිතන්න ඕනේ. අනේ හිතුවොත් ඔයාලා වෙළඳපොළට සරිලන දෙයක් ඉදිරිපත් කළා ලාභයක් අරගෙන ඉස්සරහට යන එක තමයි ව්‍යාපාරකයෙකුගේ සිහිනය සඵල කරගන්නවා කියන්නේ. ව්‍යාපාර ලෝකේ ඉහළට යන්න පුළුවන් අන්නේ දේවල් තේරුම් ගත්තොත්. ඉතින් අද වීඩියෝ එක මම ලොකුවට කතා කරන්න යන්නේ මොකෝ ඉන්න අසනීප තත්ත්වෙත් එක්ක මේ වීඩියෝ එකෙන් ඔයාලගේ ජීවිතේට මොනවා හරි දෙයක් එකතු කරගන්න පුළුවන් නම් ඒක ඔයාලා කරන්න. ඔයාලගේ ඉදිරි ගමනට මේ අසනීප තත්ත්වය චුට්ටක් ගාලා හොඳ වෙච්ච ගමන් ඔයාලට ඉදිරියට දීර්ඝ වීඩියෝ එකක් අරගෙන එන්නම්.
එතකම් මම ඔයාලගෙන් අදට සමු ගන්නවා. ඔයාලට හිතෙනවා නම් වීඩියෝ එක හොඳයි කියලා තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඔයාලා channel එක අලුතෙන්ම බලන කෙනෙක් නම් channel එක subscribe කරන්න කියන පුංචි ඉල්ලීමත් එක්ක අදට මම වීඩියෝ එකෙන් ඔයාලගෙන් සමු ගන්නවා.